මල්ලි එපා මල්ලි එපා. සුබ දවසක් හැමෝටම. අද අපි ඇවිල්ලා ඉන්නේ මූතෝලවලට. මූතෝලවර වර්ම බෝධන් කියන මේ වගේ ලොකු වැවක් ගාවට අපි ඉන්න ජොන්චොපින් නගරයේ තියෙනම මේ වතුරක් මේ තියෙන්නේ වැවක්. මෙතන කියනවා අපි ඉන්න ජොන්චොපින් නගරයටම හම්බෙන බමුණානේ තියෙන්නේ වැත්තන් කියන එක. ඉතින් අද අපි මෙතනට ආව පොඩ්ඩක් සීතලයි වතුර චරයි වතුර රස්නේ හැමදේම තියෙනවා. ඒත් හුලං හමනින්ද වතුරට බැස්සේ නැහැ ළමයි ටික නම් දැන්ටම බෑලා. යෝ මොහලියවා යෝ මොහලියවා යෝ මොහලියවා ඉතිරුම්රාජෝ Yoviskaholieva, Yoviskaholieva, Kaholieva iti humbrade or. Hurra! Hurra! ලස්සන සුදු වැල්ලකින් ලස්සන වෙලා තියෙන මේ වෙරළ ජීවත් වෙන ජොන්චොපින් නගරයේම තියෙන වැත්තන් එකේ මූතෝල පැත්තට වෙන්න තියෙන ලස්සන වෙරළ තීරය. මේක ඇත්තටම පවුල් ඇවිල්ලා විනෝද වෙනවා ඒ සමර් එකේ. ඒ වගේම තමයි මෙතන කැම්පින් ප්ලේස් එකකුත් තියෙනවා. අපිට ඕනම් බුක් කරලා ඇවිල්ලා ඒ කැම්පින් ප්ලේස් වල ඉන්න පුළුවන්. අපි මොනවාරි කැරවෑන් එකක හරි එක්ක ටෙන්ට් ගාලා හරි ඉන්නවනම්. ඉතින් පවුල් එක්ක ඇවිල්ලා හුඟක් විනෝද වෙන කට්ටියක් ඉන්නවා. ඒත් ඉතින් අද මේක අගෝස්තු මාසේ දැන් හැමෝගෙම නිවාඩු කාලේ ඉවර වෙලා පටන් ගන්න කාල සීමාව නිසා හුඟක් කටි අඩුයි අද. ආවෙත් සෙන්සුරාදා දවසක. ඉතින් අපිත් එක්ක ආදරණීය මේ වීඩියෝ එකත් එක දිගටම රැඳී ඉන්න. නාලා ඉවරලා අපි මූතෝල නගරයට බලන්න ආවා. ඇත්තටම හරි ලස්සන නගරයක්. පැරණි ඉතිහාසයට බොහොම සම්බන්ධකම් කියන මේ නගරය. ඉතින් පුංචි වෙළඳ කඩසාප්පු පෙළියක් දාලා තිනවා. මේක මං හිතන්නේ අද විතරයි තියෙන්නේ. බොහොම සෙකන්ඩ් හෑන්ඩ් බඩු ඒ වගේම තව අලුත් එක එක සැරසිලි බඩු මේ වෙළඳ පොලේ මෙතන තිබුණා. ඉතින් බොහොම ග්‍රාමීය කට්ටිය ඇවිල්ලා තමයි මේ වෙතන විකුණන්න මේගොල්ලෝ වෙළඳ පළක් විදිහට මේක තියෙන්නේ. හැම සෙන්සුරාදා දවසකම හුඟක් නගරවල මේ වගේ වෙළඳ පළවල් තියෙනවා. අපිට කැමති දේවල් අරගෙන මිලදී ගන්න පුළුවන්. දරුවන්ට සෙල්ලම් කරන්න මේ වගේ මෙරිගෝ රවුන්ඩ්ස් වගේ දේවලුත් තියෙනවා.
මේ තියෙන්නේ යෝතා ඇලමාර්ගය කියන එක. මේ ඇලමාර්ගය පටන් ගන්නේ මූතෝල නගරයෙන්. මේ ඇලමාර්ගය ගලා බහිනවා ලින්චොපින් නොර්චොපින් වලින් කෙලීම බෝල්ටික් මුහුදට. මේ ඇලමාර්ගය හදලා තියෙන 1810 දී. 1832 තමයි වැඩේ ඉවරලා තියෙන්නේ. මිනිස්සු 58000කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන තමයි මේ වැවේ නිර්මාණය කළා තියෙන්නේ. ස්වීඩන් වාරිමාර්ග ඉතිහාසයේ ඉතා හොඳින්ම පලන එලපු ඉංජිනේරු තාක්ෂණය යොදාගත්ත ඇලමාර්ගයක් තමයි මේක. මේකේ අදටත් හාට් එක විදිහට සලකන්නේ මේ මූතෝල නගරය. මොකද මේකේ තියෙන වර්ක් ස්ටේෂන්ස් වලින් ඒ වගේම තමයි වී ගබඩා වලින් සියලු දේවල් ප්‍රවාහනය කරන තමයි මේ ඇලමාර්ගය නිර්මාණය කළා තියෙන්නේ. කෙලින්ම බෝල්ටික් මුහුදට සම්බන්ධ වෙන නිසා මේ ප්‍රවාහන මාර්ගයක් විදිහට මේක පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන්නේ මේවට තමයි බ්‍රිජ් ලොක්ස් කියන්නේ. මේ රටේ මේ ඇලමාර්ගයේ දිගටම යනකොට මේ වගේ ලොක්ස් 58ක් විතර තියෙනවා මුහුදට යනකම් කිලෝමීටර් 190ක් දිගටම. ඉතින් මේ වගේ ලොක්ස් වලින් එකින් එක මාරු වෙලා තමයි. කියන්නේ හරියටම අර පැනමාලෙන් නැව් මාර්ග මාරු වෙනවා වගේ තමයි මේ යන්න තියෙන්නේ. හරි ලස්සන ගමන් මාර්ගයක් මේක තියෙන්නේ. හුඟක් සංචාරකයෝ පුද්ගලික ආයතනෙන් දාලා තියෙන බෝටු වල ගමන් බිමන් යනවා. සංචාරය කරනවා මේ ඇලමාර්ගයේ දිගේ. අපිට සමහරට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ මම දැක්ක මෙතන දාලා තියෙනවා ගේට්ටුව අරින වෙලාව. ඒ කියන්නේ මේ බ්‍රිජ් ඕපනින් එක හවස 2ට විතර කියලා අපිට මං හිතන්නේ වීඩියෝ රූප රාමුවක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි ඔයගොල්ලොත් එක්ක මේක බෙදා ගන්න try කරන්න. අපිත් එක්ක දිගටම රැඳී සිටින්නේ. මෙන්න මේ ඇලමාර්ගය තුලින් මේ ගමන් කරන එක බෝට්ටුවක් විතර මේ වෙලාවට වෙන්නන්න පුළුවන් වෙන්නේ.
අපි ආපහු වෑරමෝ බෝදන් බීච් එකට ආවා. ළමයින්ට සෙල්ලම් කරන්න අපිට පොඩි කෝක් එකක් දාන්න කියලා හිතාගෙන. මට මෙතනදී ඉස්සෙල්ලා කාරණයක් කියන්න අමතකුණා. මේ වෑරමෝ බෝදන් කියන ස්ථානයේ තමයි නෝඩික් කන්ට්‍රීස් වලින් ලොකුම වැවක් අයිනේ මිනිස්සුන්ට ගත කරන්න තියෙන තැනක විදිහට තමයි අන්තර්ජාලය සඳහන් වෙන්නේ. ඉතින් අපිත් එක්ක මේ වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න. ලසිත අද දවස කොහොමද මොකද තත්ත්වේ? හොඳ දවසක්. ස්වීඩන් වලට හොඳ අවුව තියෙන දවසක්. ඊට උදේින් ඇවිල්ලා යම් shopping ඉඳලා මොකද ඇවිල්ලා උදේින් ඇවිල්ලා අපේ නාලා සෙල්සියස් 18 19 20 ඊට පස්සේ උලන් එක්ක ගොඩක් උලන් එක්ක ඊට පස්සේ අපි කියන අපිට කාලා බර්ත්ඩේ කේක් එකක් කපලා පුතෙකුගේ ඊට පස්සේ අපි ඒකත් කේක් කාලා පැන්කේක් කාලා ඊට පස්සේ බත් ගන්න අපි වෙන තැනකට ගියා ස්ටෙප් පාර්ක් එකෙන් ගිහිල්ලා එතන ෆිෂින් කරන් ෆ්‍රයි එකක් දීලා ෆිෂින් කරාට මාළු නෑ මාළු ගිහිල් සෝ ඊට පස්සේ අපි මොකද කරේ බෝට් එක ගියා බ්‍රිජ් ඕපනින් එකක් බලලා ඕපන් වෙන පොඩි බ්‍රිජ් එකක් දැන් අපි ඇවිල්ලා ඉන්නවා අපෝ බීච් පවුල්ටිකට මෙතනදී මේ වගේ සංවිධානයක් විසින් අතල් බැඳගෙන පළ කරපු විරෝධතාවයකටත් සහභාගී වෙන්න හම්බුණා. ඉතින් මේගොල්ලෝ මේ විරෝධතාවයෙන් දක්වන්නේ මේ පානීය ජලය පරිස්සම් කරගන්න එක අපිරිසිදු කරන්න එපා කියලා බලකිරීමක් විදිහට. බොහොම සාමකාමී විදිහට අත්වැල් අල්ලගෙන මේ වෙරළ තීරයේ දිගේම කට්ටිය එකතු වෙලා මේ විදිහේ සාමකාමී විරෝධතාවයක් වගේ දෙයක් කරේ. ඉතින් හරිම වෙනසක් වුණා ලංකාව වගේ නෙමෙයි අතරම. මේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අපිත් එක්ක එනං රැඳී සිටින්න දිගට.